ජෙප්පු ටිකේම මාර හැපි වෙන්නේ නැතිනේ මම මැරුණා කියලා. මචං මේ අරගලේ වෙලාවෙත් මේ සෑහෙන්ට කට්ටිය උත්සාහ කරා මරන්න. මේ අපිට මැරෙන්න මචං මේ වෙලාව ආපු මැරෙනවා කවුරුනොත් හරි. හැබැයි තව කල් තියෙනවා. මොකද මේ අපිට තව වැඩ කොටසක් තියෙනවා අපේ රටේ කරන්න. මේ ඒක නිසා හොඳට මතක තියාගන්න මේ අපි කරේ රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන දේවල් විතරයි. ඉතින් එහාට අපි මේ වෙන දේවල් කරන්න ගිහිල්ලා නැහැ. ඉතින් ඒක නිසා මේ අපිට තව ආයුෂ තියෙනවා දෙයියනේ කියලා. ඉතින් ඒක නිසා මේ ඒ ආතල් ගත්ත අයට ආතල් එකේම ඉන්න කියන අපි නම් ඕව ගණන් ගන්න ඉඳන් මොකද ඔයිට කලිනුත් ගොඩක් දේවල් දැම්මා. ඉතින් ඒ නිසා සාමාන්‍ය දේවල්. ඒක නිසා අපි ඔය මේ පුන්නක්කු කන ජෙප්පන්ට එහෙම කියන්න තියෙන්නේ මේ අපි නම් කන්නේ මචං බත් උඹලා පුන්නක්කු කෑවට. ඉතින් ඒක නිසා මේ හැමෝටම නිවන් සුව සහ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම නිර්වාණ සුවය ලැබෙන්න ඕනේ. අපිට කොහොමත් ඉතින් නිවන් සුව තමයි ලැබෙන්නේ. මොකද අපි අනවශ්‍ය දේවල් කරලා නැති නිසා අපිට කොහොමද නිර්වාණ සුවය තමයි අපිට ලැබෙන්නේ. ඒක නිසා අපි බය වෙන්නේ නැහැ නිවන් සුව පැතුවට කවුරු. ඉතින් නිවන් සුව පතන එක සම්බන්ධව මම ඇත්තටම මේ සෑහෙන්ට සතුටුයි. ඒ වගේම මට නිවන් සුව පතන හැමෝටම මම පින් දෙනවා කියන එක තමයි මට කියන්නේ.